අද පොලේ උංගලිස් ගන්න කියලා ආවට මම දන්නවා මේක උංගලිස් වලින් නෙවෙයි ඉවර වෙන්නේ. පටන් ගන්නකොටම ලුණු දැක්කා. ඉතින් ලුණු කමු කියලා හිතුණා. නැත්නම් මේක ගන්න ආපහු වෙන්න වෙනවා මට. අඩුවෙන් වියදම් කරනවා කියලා වැඩේ පටන් ගන්නකොටම ඉතින් ඔන්න අමතර වියදමක් පටන් ගත්තා. මිරිස් කිව්වේ කෑල මිරිස් කුඩු මිරිස් නෙවෙයි අර කොළපාට අමු මිරිස් එක. හොඳේ අපරාධේ කියන්න බෑ. ඉතින් ලුණු කොලත් ඔන්න ගත්තා. මම දන්නවා දැන් මේක අන්තිමට අමු මිරිස් ගන්නත් අමතක වෙලා වෙන මොනවා හරි ටිකක් අරගෙන තමයි ගෙදර එන්නේ ඔන්න. සුදුවක්ක කියනවා මෙන්න මේ මාළු මිරිස් එක රහයි ගන්න කියලා. ඉතින් මොකද්ද කරන්නේ? ඒකත් ගන්න උනා අන්තිමට. එයා කැරට් ගන්නවා දැකලා මටත් මතක් වුණා ගෙදර කැරට් නෑ නේද කියලා. දෙයියනේ කියලා ඔන්න අමු මිරිස් සම්පුණා. ඒක රතු පාටක් තියෙනවා ආතල්. ඉඟුරුත් තියෙනවා. ඉඟුරු ඕනේ නෑ. ඉඟුරු ඕනේ නෑ කියලා හැරිලා ගියා. නැත්තම් ඒකත් ගන්න වෙනවා තව වියදමක්. ඊට පස්සේ ඉතින් බෝංචි දැක්කා. බෝංචිනේ ඉතින් ගත්තට පාඩුත් නැහැ කියලා හිතුණා. මිරිස් වගේනේ හැදෙත්තුම කමන්නේ බෝංචිත් ටිකක් ගන්නවා කියලා ඒකත් දාගත්තා. මොකද්ද කරන්නේ? බණ්ඩක්වත් දැක්කා. බණ්ඩක්ක අර ගන්නවද නැද්ද කියලා හිතලා ආයි තියාගත්තා. මොකද ඕනේ නැහැ කියලා හිතුණා. ඔය ලෝලු ඔච්චර ගොඩක් බලන්න කොමඩු වල ලස්සන වට්ටක්ක තියෙනවා. අර ලස්සනට මෙයාලා මේව අඩු කරලා දෙන ඉතින් දැක්කම ගන්න නැති කෙනෙක්ටත් ගන්න තමයි හිතෙන්නේ. දැන් මට පේනවනේ උනේ කොළ වර්ග තියෙනවා. හැබැයි මට නම් මොන කොළේ තිබ්බත් අර ගොටු කොළ මුගුණු වෙනවා වගේ සෙට් වෙන්නේ නැහැ මොකු. මෙන්න මේ කේල් කොළ එක තමයි ඉතින් හදන්න තියෙන්නේ. හදනවනම් ආපු එකේ පොඩි රවුමකුත් දාම ඉතින් ඔයාලත් බලන්න මොනවද තියෙන්නේ කියලා. ලංකාවේ වයිබ් එක පොඩ්ඩක් තියෙනවා. ඉතින් මේ බඩු ටික අර කීල්ස් එකට අර මේ ගියාම වගේ ඔන්නෝම දාලා තියෙනවා. ඉතින් ආසයි දැක්කමත් මේ දිනම් මං හිතුවේ නිකන් මේ වගේ දේවල් නෑ නිකන් පිස්සුම ලෝකයක් ඇති කියන. අන්තිමට ඉතින් හිතුවට වැඩිය වැඩේ ආතල් එකේ යනවා. තඩි හතුවේ ගත්ත කොහෙද කියලා මම නම් දන්නේ නැහැ මේ මොනවද කියලා. ඒව දන්නේ නැතිව යන්න ඕනේ. ඒත් ඔය භයානක වේගෙට එන්නේ යාළුවේ දකින එක ගන්න හිතන සීන් එකක් එනවා. ඒකින්ද එමීට මම මේ ටික ඔක්කොම චෙක් අවුට් කරගන්න මාරු වෙනවා. සැමනුත් තියෙනවා. අර මොකද්ද කියන්නේ මැකරල් කියලා නේද ඒකට කියන්නේ. ඒකත් තියෙනවා. ඉතින් ගිය සතියේ ආපින්ද ඕනේ නැහැ. හැබැයි ලුණු නම් ගන්න වෙනවා. ලුණු ඉවර වෙලා ලුණු අන්තිමට ගියේ තිබ්බේ. ඊස්සේ බිල දාගන්න එනකොට හාල් දැක්කා. හාල් දැක්කම නම් වෙලාවට මතක් වුණේ හාල් නෑ දෙයියනේ. මේ හාල් ගන්න වෙලේ නම් පට්ට වාතයි. මොකද මේක එක මල්ලක් අරගෙන මදි දෙකක්වත් ගන්න ඕන. ගන්නවා නම් මෙතනින් හරි මේක ඉවර කරගෙන තිබ්බොත් ලොකු දෙයක්. නැත්තම් තව මොනවා ගණීත් දන්නේ නැහැ. Is that garlic fresh? This one? අපරාධ කියන්න බෑ. එතන තිබ්බා වෙන මොකක් කරේ දාලා ගිහම සුදු ලුණු වගේ. ඒක දැකලා මට හිතුණා ඒක ගත්ත නම් හොඳයි කියලා. යන්න කම්මලින්දීම මොහොතේ මරාලයක් කඩන් ගන්නගෙන නෝක තමයි ඉතින් සුදු ලුණු එකක් ගත්ත මොනව කරන්නද? සුදු ලුණු තෝරන්නේ කියන්නේ. එහෙනම් ඉතින් ආපු පාරෙන්ම ගෙදර යමු.